හෙලෝ අදදී අපි මේ වීඩියෝ එකෙන් අරන් ආවේ ආඩිනෝ එක කොයි වගේද මොන වගේ වැඩද කරන්න පුළුවන් කියලා වීඩියෝ එකක් තමයි මම අද අරන් ආවේ. ඉතින් අපි මේක ගැන පොඩි විස්තරයක් දාලා බලමු. ඊට අපි ආඩිනෝ එකයි මගේ මෙන්න මේකකුත් තියෙනවා ආඩිනෝ එකට L298N කියන එක මොඩල් එකේ සිස්ටම් එක. මේකත් මම මෙතනින් තියාගන්න. ඊට පස්සේ මම ළඟ තියෙන ඔයගොල්ලෝ දන්නේ නැති මේ දෙක සෙන්සර්ස් වලට අදාළ පින් ටිකක් තමයි මේකට තියෙන්නේ. මේ සෙන්සර්ස් දෙක තමයි අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ආඩිනෝ එකක් ගද්දී අපිට මෙන්න මේ වගේ බෝඩ් එකක් හම්බ වෙනවා. අපිට කැමති වාහනයක් හදාගන්න. මෙන්න මේ වගේ ගත්තා අපිට ඉතින් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේ දෙකක් තමයි අපිට හම්බෙන්නේ. ඊට පස්සේ අපේ කේබල් එක අපි වෙනම ගන්න ඕනේ ඉතින් ඕඩර් කරනවා නම් ඉතින් කේබල් එක එන්නේ කොහොමද පේනවා නැති මේකට කරද්දී USB Full HD 4K X2K VGA මේ පෝට් එක කම්පියුටර් කේබල් එකට ගන්න පුළුවන්. ඊට පස්සේ අන්බොක්ස් කරලා මේ විදිහට ඔයාලට කේබල් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් අපේ ලැප්ටොප් එකට ගහන එක ඊට පස්සේ මේක මෙහෙන් තියෙන ආඩිනෝ එකට දාගන්න ඕනේ. ආඩිනෝ එකේ තියෙන පැත්ත හරියටම බලාගෙන මේ වගේ ඒක ඔයගොල්ලෝ පින් දෙක අරන් මේක සෙට් කරගන්න ඕනේ. සෙට් කරගෙන අපි මේක ගහගන්න ඕනේ අපේ ඩිවයිස් එකට. කියන්නේ ලැප්ටොප් එකේ USB port එකට. USB port එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට ආඩිනෝ එකේ පේන ඇති එහෙම ලයිට් එකක් පත්තු වෙනවා. උන් කියන පැත්තේ එහෙම ලයිට් එකක් පත්තු වෙනකොට පේනවා. ඊට පස්සේ අපි කරන්නේ අපේ තියෙන ලැප් එකේ ආඩිනෝ ID කියන එක දාගන්න. ආඩිනෝ ID කියන එකට අපි ගිහිල්ලා සෝන්ට මේ වගේ ඉතින් වැටෙනවා. ඒතකොට ඕලන්ට තියෙන්නේ මේ ක්ලෝස් කරගමු. මෙතන තියෙන ඕලන්ට මේ කෝඩින් ටික දාගන්න. මට කෝඩින් එකක් නැති නිසා ඔයගොල්ලන්ට කෝඩින් එක මෙහෙම කොපි පේස්ට් කරලා මේ කෝඩින් එක මෙහෙම කොපි පේස්ට් කරලා ඔයගොල්ලන්ට කෝඩින් එක දාගෙන මෙතන තියෙන හරි ලකුණ තියෙන වෙරිෆිකේෂන් එක ඔබා ගන්න ඕනේ. අනිවාර්යෙන් ඔයාලා තෝරගන්න ඕන ආගේ පෝට් එක. දැන් මම ගහලා තියෙන පෝට් එක 3 නිසා මම 3 එක යූස් කරගන්නවා. ඊට ඕකේ කළා ක්ලෝස් කරගන්නවා. ඊට පස්සේ මේ තියෙන වෙරිෆිකේෂන් කියන එක අපි දාගන්නවා. එතකොට ඔයාගේ කෝඩ් එක මේකට